අද වීඩියෝ එකත් තරග විභාගවලට සූදානම් වන ඔයාට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද ගොඩක් දෙනෙක් කරපු ඉල්ලීමක් තමයි මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. අන්න ඒ නිසා ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය පිළිබඳවම ඔයා දැනගෙන ඉන්න ඕනි තරග විභාගවලට එයි කියලා හිතෙන කොටස් ඉලක්කගත කරලා මේ වීඩියෝ එක කරනවා. ඉතින් ප්‍රශ්න 50කට ආසන්න ප්‍රමාණයක් අද වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. ඔය තරග විභාගවලට සූදානම් වන කෙනෙක් නම් ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම පේපර් එකේ එක ප්‍රශ්නයක් හරි මේ අධිකරණ ශාස්ත්‍රයට අදාළව අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ අධිකරණ පද්ධතිය පිළිබඳව ඔයාලට පුළුල් දැනුමක් තියෙන එක ගොඩක් වැදගත් හොඳ ලකුණකට යන්න නම්. ඒ නිසා අද වීඩියෝ එක නම් මිස් කරගන්න එපා. ඒත් එක්කම මතක් කරන වීඩියෝ එකට යන්න කලින් ඔයාට මේ වගේ අප්ඩේට් වෙන තොරතුරු දැනගන්න ඕනි නම් ඩයරි විත් නිපු මගේ Facebook page එක follow කරන්න link එක තියෙනවා පහළ. ඒත් එක්කම අපේ WhatsApp channel එකට එකතු වෙන්න කියලා උතුරක් එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපිව subscribe කරලා අපිත් එක්ක අපේ වීඩියෝ මාලාවත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරම්භය කුමන වසර දක්වා දිවේද? 1801 දී තමයි එහි ආරම්භය සනිටුහන් වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටිය හැකි උපරිම විනිසුරුවන් ගණන කොපමණද? උපරිම විනිසුරුවන් 17යි ඉන්නේ අවමය 6යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානිය කවුද? අග්‍ර විනිශ්චයකාරය එහෙම නැත්නම් අග විනිසුරු කියලා කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත් කරන්නේ කවුරුන්ද සහ කාගේ අනුමැතිය සහිතවද? ජනාධිපති විසින් තමයි පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවය මත. වර්තමාන අගවිනිසුරු කවුද? ප්‍රීති පත්මන් සූරසේන මහතා තමයි වත්මන් අගවිනිසුරු. වර්තමාන අගවිනිසුරු මෙරට කීවෙනි අගවිනිසුරුවරයාද? මෙරට 49 වන අගවිනිසුරු. ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු බලතල මොනවාද? ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්න මේ වගේ බලතල තියෙනවා. අභියාචනාධිකරණ බලය, අභියාචනාධිකරණය සහ මුල් අවස්ථා අධිකරණයන්හි සිවිල් හා අපරාධ අභියාචනා පිළිබඳ අවසානාත්මක අධිකරණ බලය තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය විමසීම සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධ අධිකරණ බලය, ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම් සම්බන්ධ නඩු විභාග, නීතිඥවරයෙකු ලෙස බඳවා ගැනීම, වෘත්තියෙන් අත්හිටවීම, වෘත්තියෙන් පහ කිරීම, උපදේශනාත්මක අධිකරණ බලය ඇතුළු බලතල රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණය සතු වෙනවා. අභියාචන අධිකරණය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ දෙවන ඉහළම අධිකරණය. අභියාචන අධිකරණය ස්ථාපිත වුණේ කුමන වසරේද? 1971 වසරේදී. මෙහි විනිසුරුවන් සංඛ්‍යාව කොපමණද? උපරිම විනිසුරුවන් 20යි, අවමය 6යි. වර්තමාන අභියාචන අධිකරණ සභාපති කවුද? නලින් රොහාන්ත අබේසූරිය මහතා. අභියාචන අධිකරණය සඳහා විනිසුරුවන් පත් කරන්නේ කෙසේද? ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව. අභියාචනාධිකරණයේ බලතල මොනවාද? අභියාචනාධිකරණ බලය, මුල් අවස්ථා අධිකරණ සහ අනෙකුත් විනිශ්චය ආයතනයන්හි අභියාචනාධිකරණ බලය, ප්‍රතිශෝධන අධිකරණ බලය, සිද්ධිය පිළිබඳ නීතිය පිළිබඳ වැරදි නිවැරදි කිරීමේ අධිකරණ බලය, මුල් අවස්ථා අධිකරණයන්හි වැඩ කටයුතු විමර්ශනය කිරීමේ බලය, මෙහිලා නඩු වාර්තා ගෙන්වා සෝදිසි කිරීම කරන්න පුළුවන්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ දඬුවම් නියම කිරීමේ බලතල, වසර 8කට නොඅඩු සිර දඬුවමක් නියම කිරීමේ බලය සහ රිට් ආඥා නිකුත් කිරීමේ බලය අභියාචන අධිකරණය සතු බලතල අතරට එනවා. මහාධිකරණය යනු කුමක්ද? මුල් අවස්ථා අධිකරණ බලය මෙන්ම අභියාචන අධිකරණ බලය ක්‍රියාත්මක කරන එකම අධිකරණය මහාධිකරණය වෙනවා. මහාධිකරණය ස්ථාපිත කරනු ලැබුවේ කුමන පනත මගින්ද? 1978 අංක 2 දරන අධිකරණ සේවා පනත අනුව. මහාධිකරණයට විනිසුරුවන් පත් කරන්නේ කවුද? ජනාධිපති විසින් පත්කිරීම සිදු කරනවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ එකඟතාවය මත. මේ විනිසුරුවන් සංඛ්‍යාව කොපමණද? වර්තමානයේ විනිසුරුවන් 110ක් සිටිනවා. මහාධිකරණයේ සතු බලතල මොනවාද? මිනිමැරීම් සම්බන්ධ, ස්ත්‍රී දූෂණ සම්බන්ධ, මංකොල්ල කෑම් සම්බන්ධව සහ ඇපදීමේ බලයත් සතු වෙනවා. මරණ දණ්ඩනය පැනවීම සම්බන්ධව සහ අපරාධ නඩු විභාග සම්බන්ධ කටයුතුත් මහාධිකරණයේ සතු බලතල අතරට එනවා. පළාත් බද මහාධිකරණය යනු කුමක්ද? අභියාචන අධිකරණ බලය ලබා දී ඇති මහාධිකරණයේ යම් යම් කටයුතු ලිහිල් කිරීමට පිහිටුවා ඇති අධිකරණයක්. පළාත් බද මහාධිකරණය පිහිට වූයේ කුමන සංශෝධනයට අනුවද? 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව. පළාත් බද මහාධිකරණයේ කාර්යභාරය මොනවාද? පහළ මට්ටමේ අධිකරණ වලට අදාළ අභියාචන අධිකරණ බලය ලැබෙනවා. ඒ වගේම පළාත තුළ රිට් ආඥා නිකුත් කිරීමේ බලය පළාත් බද මහාධිකරණයේ සතු වෙනවා. මෙහි විනිසුරුවන් පත් කරන්නේ කොහොමද? අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත ජනාධිපති විසින් තමයි මෙහි විනිසුරුවන් පත් කරන්නේ. වාණිජ මහාධිකරණය යනු කුමක්ද? රුපියල් මිලියන 50ට වැඩි වාණිජ ආරවුල් විසඳවන්නේ මේ වාණිජ මහාධිකරණය හරහා. වාණිජ මහාධිකරණය පිහිටුවන්නේ කුමන වසරේද? 1996 වසරේදී. මෙම වාණිජ මහාධිකරණය මගින් සිදු කරනු ලබන්නේ සමාගම් පනත යටතේ නඩු තියෙන සහ බුද්ධිමය දේපල පනත යටතේ නඩු තිබෙන සිවිල් නඩු විසඳීම සිදු කරනු ලබනවා. ව්‍යාජනා මහාධිකරණය යනු කුමක්ද? සිවිල් අයිතිවාසිකම් පිළිබඳව නඩු ඇසීම සිදු කරනු ලබන මහාධිකරණයක්. මේ මගින් දිසා අධිකරණවල අභියාචනා විභාග කිරීම සිදු වෙනවා. දිසා අධිකරණය යනු කුමක්ද? සිවිල් අධිකරණ බලය ඇති අධිකරණයක්. සිවිල් කටයුතු සම්බන්ධව නඩු පැවරීම සිද්ධ කරනවා. මෙම දිසා අධිකරණය පිහිටුවනු ලබන්නේ කුමන පනත අනුවද? 1978 අංක 2 දරන පනත අනුව. විනිසුරුවන් පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? මෙහි විනිසුරුවන් පත් කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. දිසා අධිකරණයේ යටතට වැටෙන නඩු මොනවාද? ඉඩම් නඩු, බෙදුම් නඩු, ඔප්පු, බූදල්, අලාභය කර ගැනීම සම්බන්ධ නඩු, දික්කසාද නඩු ඇතුළු දෑ මේ දිසා අධිකරණයේ යටතට පැවරෙන නඩු වෙනවා. මෙරට මහේස්ත්‍රාත් අධිකරණය පිහිට වූයේ කුමන පනත අනුවද? 1978 අංක 2 දරන පනත අනුව. මේ විනිසුරුවන් පත් කරන්නේ කොහොමද? අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ. මහේස්ත්‍රාත් අධිකරණයේ බලතල මොනවාද?
මුල් අවස්ථා අපරාධ ඇතිකරන බලය, අපරාධ නඩු විභාග සම්බන්ධ කටයුතු, සුළු අපරාධ විභාග කිරීම, සෝදිසි වරෙන්තු ක්‍රියාත්මක කිරීම, අත්අඩංගුවට ගැනීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, රථවාහන සහ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධව තීන්දුව නිකුත් කිරීම, නඩු පැවරීම, හදිසි මරණ සම්බන්ධ කටයුතු ඇතුළු බලතල රාශියක් මහේස්ත්‍රාත් අධිකරණය සතු වෙනවා. ප්‍රාථමික අධිකරණය රුපියල් 1500ට අඩු සිවිල් ආරවුල් විසඳීම ප්‍රාථමික අධිකරණය හරහා සිදු කරනු ලබනවා. මේ ප්‍රාථමික අධිකරණය හරහා ස්වකීය අධිකරණ බල සීමාව තුළ සිවිල් හා අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සුළු ප්‍රමාණයේ සිවිල් හෝ අපරාධ නඩු ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනත යටතේ 66 වන වගන්තිය යටතේ වූ නඩු කටයුතු ඉඩම්වලට බලපාන සාමය කඩවීමට තර්ජනයක් ඇති හා සාමය කඩවීමට ඉඩ ඇති ආරවුල් විභාග කිරීම මේ ප්‍රාථමික අධිකරණය හරහා සිදු වෙනවා. පවුල් අධිකරණය යනු කුමක්ද? මෑතකදී ස්ථාපිත කළ 2022 අංක 34 දරන පනත අනුව ස්ථාපිත කළ පවුල් අධිකරණයකි. මේ පවුල් අධිකරණයෙහි කටයුතු මොනවාද? පවුල් සම්බන්ධ කටයුතු, දික්කසාද, භාරකාරීත්වය සම්බන්ධ නඩු, අවජාතක භාවය සම්බන්ධ නඩු, විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධ නඩු, උපැන්න සංශෝධන සම්බන්ධ නඩු ඇතුළු කාර්යභාරයක් මේ පවුල් අධිකරණ සතු වෙනවා. සුළු හිමිකම් අධිකරණය යනු කුමක්ද? සුළු හිමිකම් සම්බන්ධ නඩු ඇසීම සිදු කරනවා. මෙම සුළු හිමිකම් අධිකරණය 2022 සංශෝධනයට අනුව ස්ථාපිත කෙරුණා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉඳලා සුළු හිමිකම් අධිකරණය දක්වා සමස්ත අධිකරණ පද්ධතිය තුළ තරග විභාගවලදී ඔයාලා දැනගෙන ඉන්න විශේෂම දේවල්. ඉතින් මේක අමතරව තවත් ගොඩාක් දේවල් කතා කරනවා මේ ශ්‍රේෂ්ඨ අධිකරණය මේ අධිකරණ පද්ධතිය පිළිබඳව තියෙනවා. නමුත් ඔයාලා දැනගෙන ඉන්න ඕනි සහ විභාගයට ප්‍රමාණවත් වන දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේන ඔයාලට තරග විභාගවලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් ඔයාලගේ අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් මෙන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරලා වෙච්ච එක දිගටම ඉඳලා ඉන්න කියලා මතක් කරනවා.